දවස්වල සෝෂල් මීඩියා වල වෛරල් වෙන වෑමඩිල ජලාශයේ මේ සුදු පාට මල්යාය වීඩියෝස් වල දැකලා එන්න එපා කියන්නේ ඔන්න ඕකට. මොකද වීඩියෝස් වල තියන තරම් ලස්සනකුත් නෑ. ඉතින් කට්ටියටම good morning. මම දැන් මේ ඉන්නේ සුන්දර කඳු පන්තියක. මේ තමයි අපේ ගම්මානය. මෙතන එහා පැත්තේ තියෙන කන්දට මීදුම් බාලා උදේ පාන්දර මාර ලස්සනයි. මම ඩ්‍රෝන් එක දාලා පොඩ්ඩක් බැලුවා. ඔයාලත් ඒ ලස්සන බලලා ඉන්නව ඉස්සෙල්ලා. සුන්දර වැවක් තියෙනවා වෑමඩිල්ල කියලා. ඉතින් මේ දවස්වල මල් තමයි බල බල ඉන්නේ. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව වෑමඩිල්ල පැත්තට යන්න. බලන්නකෝ අර හඳුපන්තිය ලස්සන කොහොමද. අර ඈතින් තියෙන හඳුපන්තියක් මේ දුම් බාලා දෙන්නේ. ඉතින් මෙතනින් උඩ තියෙන අපේ කන්ද පොත්ගල කන්ද. ඒකටත් මේ වෙලාවට මේ දුම් බාලා මාරම ලස්සනයි. මගේ යාළුවෝ දෙන්න මේ වෙද්දි පොළොන්නරුවේ ඉඳලා ඇවිල්ලා තියෙනවා දඹුල්ලට. අපි අද 4 දෙනෙක් යනවා. මම අපේ අක්කත් ඉන්නවා. ඉතින් බලන්න පුළුවන්. මේ තමයි මගේ ගම. මම රටවටේ ඇවිත්තට මම ඔයාලට මගේ ගමේ සුන්දරත්වය පෙන්නනවා නෑනේ. මම ඉන්නේ සුන්දර ගම්මානයක. පටන් ගන්න ඕන කාලේ තාම පටන් ගන්න නැහැ. කුඹුරු ටික පටන් ගත්තට පස්සේ මේ පුළු යායම පොළම පොළ පාට වෙනවා. යාදී බලන්න පුළුවන් ආදු පන්ති ටික ඔක්කොම මීදුම් බාලා තියෙනවා. ආදු පන්ති ගොඩකින් වඩ වෙච්ච සුන්දර ගම්මානයක් තමයි මගේ ගම. තියන්නේ පන්නලම හොටෙල් එකට යන පාර. මෙතනින් ඇතුළට තමයි ඔය තියන්නේ. මෙන්න මේ තියන්නේ පන්නලම වැවේ ප්‍රධානම ජල පෝෂක මාර්ගය. මේ තමයි මහවැලි ගඟේ එක් අතු ශාඛාවක්. උඩහ පැත්තට වහිනවා වගේ. මොකද සම්පූර්ණ පොර වටර තමයි.
මට පොඩි වැඩක් තියෙනවා කියලා අක්කා කලින් ආවා. අපේ යාළුවෝ ටික නම් ඇවිල්ලා ඇති කියලා මම හිතනවා මේ වෙනකොට. යකෝ ඉතින් මං අරුවට කෝල් ගන්නවා අන්තරන්නේ මගේ සිග්නල් නෑ බං අම්මෝ WhatsApp උත් කෝල් ගත්තා දෙන්නට good morning මොකද බං පරක්කෝ නෑ සිග්නල් නෑ ඔව් උඹට කෝල් ගත්තා මේ ඒලායින් බාන්ස කරේ නෑ ඒකනේ ඉතින් යන් අපි දඹුල්ලේ එතනින් දඹුල්ල මෙන් රෝඩ් එක යනවා රෝඩ් එකකින් තමයි දඹුල්ල මාතලේ පාරට දාන්න යන්නේ මේ මන්නම් පිටියට ගිහලා මන්නම් පිටියේ තමයි පෑමටිලි ජලාශයට යන්න යන්නේ ඉතින් මේ තමයි මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගය
අපි මම පැත්තට මේ මාර්ගයේ ගලේවල දඹුල්ල පාරට මෙන්න මේ පාර ගිහිල්ලා මේක ෂෝට්කට් මාර්ගයක්. මේක ගම්මාන මෙතන ගිහිල්ලා වැඩෙන්නේ ගලේවල ටවුන් එකට මෙහා කියන පුවක්පිටිය කියන පොඩි ටවුන් එකට. මේ අතට ගම්මාන කොටක් තියෙනවා. නෑ ඔය වැව්ගම්මේ තමයි වැව්ගම්මේ කෙරවලේ තමයි ඔය නම මට නෑ. ඔව් එහෙම එකක්. මේ ඔය වැව්ගම්ම අර වැව් අතන මල් නැද්ද? ඔව් කොබ මල් ඔව් ඔව් මේ පාරෙන් යන්න තියෙනවා කියලා කිව්වේ. ඩ්‍රෝන් එක පොඩ්ඩක් දාලා බලමු මේ හරිය. ගෙවල් තියෙනවා බස් එන්න මේ හරිය ඒ කොහෙන්ද යන්න තියෙනද උඩ අපි ඉස්සරහා බයික් ටික දාලා පයින් ටික දුරක් යන්න ඕනේ
දන්න ප්ලේස් එක තියෙන්නේ. අර එතනින් එන්න ඕනේ. ඒ තියෙන්නේ. මේ තමයි සුන්දර වෑමඩිලි ජලාශය. ඉතින් වෑමඩිල්ල ඔය කියන තරම් නම් ලස්සනට මල් පිලා නැහැ. පොඩි මල් තියෙන කැලලක් තියෙනවා. අන්න ඔතන තියෙන පොඩි වෑමඩිල්ල එන්න කට්ටිය කියන්නේ කොහමද? ආසයිතයි. ඉතින් මේ තමයි වෑමඩිල්ල ජලාශය. මෙන්න මේ තියෙන්නේ මේ දවස්වල සෝෂල් මීඩියා වල වෛරල් වෙන ඒ සුදු පාට මල් වර්ගය. ඉතින් කියන තරම් ලස්සනක් නැහැ. කියන්නේ මේ මල් ටික ලස්සන නැහැ. හැබැයි මේ පරිසරයේ සුන්දරත්වය දිනනවා. ඉතින් අපි තව පොඩ්ඩක් ඩ්‍රෝන් එක දාලා බලමු මෙතන සුන්දරත්වය කොහොමද කියලා. සෝෂල් මීඩියා වල වෛරල් වෙන වෑමඩිල්ල ජලාශයේ මේ සුදු පාට මල් යාය. ඉතින් මේක ඉලුක් වර්ගයක්. ඉතින් කර්ම කියන්නේ ඊයේ වැහැලා මේ මල් ටික පාර වෙලා තියෙන්නේ. මේ බලන්න පුළුවන්. මල් තාම පිපිලා නැහැ. සමහරවිට අවුව වැටෙන්න නම් මේ මල් ටික පිපෙයි කියලා හිතනවා. ඉතින් වීඩියෝස් වල දැකලා එන්න එපා කියන්නේ ඔන්න ඕකට. මොකද වීඩියෝස් වල තියෙන තරම් ලස්සනකුත් නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි ආවා. ඔන්න ඔහොමයි අද වෑමඩිල්ල ජලාශයේ සුන්දරත්වය තියෙන්නේ. ඉතින් මේ මල් ටික නම් එච්චර ලස්සනක් නැති වුණාට මේ පරිසරය මාරම සුන්දරයි. ඉතින් මම ඩ්‍රෝන් ෂොට් එකක් එහෙම දාලා බැලුවා. මාර ලස්සනක් තියෙනවා මේ ටිකේ. එයා පැත්තේ පොඩි කපල් එකක් ඉන්නවා. මම ඒක පස්සේ දැක්කේ. ඉතින් අර කරදරයක් කරන්න හොඳ නැහැ. ඉතින් බලන්න පුළුවන්. අන්න රෑටින් තියෙනවා තාගබක්. මම ඒකෙත් වීඩියෝ එකක් දාන්නම්. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක නවත්තන්න කියලා තවත් සුන්දර ස්ථානයකින් හම්බ වෙනකම් අපි ගිහින් එන්නම්. මම ට්‍රැකඩියස් වීඩියෝ එක බලුවට. thank you.